අයිබුවන් එසඩි සරසවියට ඔබව ඉතාමත් සාදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මේක ඉතාමත් කෙටි වීඩියෝ එකක් පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ ලැහැස්ති වෙන්න. මම එසටි සරසවිය ප්‍රධාන විදායක නිලධාරී කාදර් රහමතුල්ල. ඔබව මේ වගේ වීඩියෝ එකින් හමුවෙන්ම ලැබීම සතුටක්. එතකොට මේ අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාව තුළ දැන් ඔබ සිසුන් විදිහට නොයකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරන්නට ඇති. ඔබ එම ඩිප්ලෝම පාඨමාලාවන් හැදැරීමේදී ඒ කාලයට අනුව ඒ අධ්‍යාපන ආයතනයට සුදුසුකම් තියෙන්න පුළුවන්. නමුත් වර්තමාන ශ්‍රී ලංකාවේ සහ අනාගත ශ්‍රී ලංකාව තුළ රැකියාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා දෙන ඩිප්ලෝමා පාඨමාලාවක් තිබුණොත් ඒ රැකියාවේදී ඔබට ලැබෙන පිළිගැනීම ඉතාමත් වැඩි වෙනවා. සහ ඔබව තරඟ විභාගයන්දී තේරී පත්වීමේ ප්‍රතිශතය වැඩි වෙනවා. ඒ වගේම ඔබ රැකියා ඉන්ටර්වියුස් වලදී සම්මුඛ පරීක්ෂණවලදී ඔබව තේරීමේ ප්‍රතිශතය වැඩි වෙනවා. තවත් ඔබගේ අධ්‍යාපන සුදුසුකම් පිළිගැනීම වැඩි වෙනවා වගේම ඔබට තවත් වැඩිදුර අධ්‍යාපන මාර්ගයන් විවෘත වෙනවා. ඉතින් මේ වගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඔබ මීට පෙර ඩිප්ලෝමාවක් හදාරලා නැත්නම් නැවත ඔබ ඒ වගේ ඩිප්ලෝමාවක් හොයාගෙන හදාරන්න ගියාම අර පෙර හදාරපු විශ්වවිද්‍යාල සාමාන්‍ය සරසවි ඩිප්ලෝමාවට ගියපු කාලයම නැවත යන්න පුළුවන්. සහ මුදල් නැවත යන්න පුළුවන්. සහ ඔබගේ ස්ට්‍රෙස් එක යන්න පුළුවන්. වැය වෙන්න පුළුවන්. එතකොට ඔබගේ තව එම කී ඩිප්ලෝමාව වසරක ඩිප්ලෝමාවක් නම් ඔබගේ වෘත්තීය කාලය තුළ වසරක් එහෙම් පිටීම නැවත නාස්තිවීමක් සිදු වෙනවා. මාස 6ක ඩිප්ලෝමාවක් නම් තව මාස 6ක් දික් වෙනවා. සාමාන්‍ය විනාඩියක් කියලා කියන්නේ ලොකු කාලයක්. එතකොට මාසයක් මාස 6ක් අවුරුද්දක් කියලා කියන්නේ අතිවිශාල කාලයක්. ඉතින් ඒ කාලය ඔබට නැවත වැය කරන්න සිද්ධ වේවි. කෙසේ නමුත් ඔබ ඒ හදාරපු ඩිප්ලෝමාව හදාරපු අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකාව තුළ පිළිගත් ක්‍රියාපදිංචි අධ්‍යාපන ආයතනයක් නම් රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක් නම් ඔබට පුළුවන් ඒ සහතික පත්‍රය අපට ඉදිරිපත් කළා අපගේ සරසවිය මගින් SIT සරසවිය මගින් UGC recognized university certificate එකක් ලබා ගන්න. ඉතින් මේ සඳහා පාඨමාලා ගාස්තු කිසිවක් ඔබ ගෙවිය යුතු නැහැ. සේවා ගාස්තුවක් පමණයි ගෙවිය යුත්තේ. SIT සරසවිය ශ්‍රී ලංකාව තුළ 2005 වසරේ සිට ක්‍රියාත්මක සරසවියක්. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක STFL මගින් සියලුම පාඨමාලාවන් සිදු කරගෙන ආපු සරසවියක්. එතකොට දැන් 2025 සිට අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් ලියාපදිංචි recognized PSB යුනිවර්සිටි එක through තමා අපි ඩිප්ලෝමා සහ ඩිග්‍රීස් ක්‍රියාත්මක කරන්නේ. සහ ඊට අමතරව මෙක්සිකන් යුනිවර්සිටිස් කිහිපයක්ම අපි ගාව තියෙනවා ඩිග්‍රීස් ඩිප්ලෝමාස් ලබා දෙන්න. ඉතින් මේ ඩිප්ලෝමා එක ඔයගලන්ට ඩුවල් ක්වොලිෆිකේෂන් කරලා දෙන්නේ UGC recognized PSB යුනිවර්සිටි එක හරහා. මේ තුලින් ඔයගලන්ට මුලින්ම UGC recognition pathway එකට පාර හම්බ වෙනවා. එතකොට මේ ඩිප්ලෝමා through ඔයගලන්ට UGC recognized degree එකක් කරන්න පුළුවන්. ඒ through masters එක PhD දක්වාම යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ මේ විශ්වවිද්‍යාලය UK accredited විශ්වවිද්‍යාලයක්. එක්සත් රාජධානියේ ASIC කියන ඉහළම වැලිඩේෂන් එක තියෙන විශ්වවිද්‍යාලයක්. ඒ වගේම මේ විශ්වවිද්‍යාලය World Education Service approved විශ්වවිද්‍යාලයක්. එතකොට world ranking වලට ගිහින් තියෙන යුනිවර්සිටි එකක්. ඉන්ටර්නැෂනල් ඇකඩමික් රෙකග්නිෂන් එක තියෙන විශ්වවිද්‍යාලයක්. ඉතින් මේ through ඔයගොල්ලෝ රට යන්න එහෙම ඉන්නවා නම් ෆොරින් මිනිස්ට්‍රි එක through ඔයගලන්ට සර්ටිෆයි කරගන්න පුළුවන් මේ සර්ටිෆිකේට් එක. ඉතින් ඒ වගේ වැලිඩිටි එකක් තියෙන සර්ටිෆිකේට් එකක් තමයි ඔයගලන්ට හම්බෙන්නේ. මේ විශ්වවිද්‍යාලය ගැන කිව්වොත් එහෙම මේක PSB විශ්වවිද්‍යාලය. මේක ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයක්. මම කලින් කිව්වා වගේ UK accredited යුනිවර්සිටි එකක්. ඒ වගේම Times Higher Education list කරලා තියෙනවා. ASIC ඊට පස්සේ World Education Service වගේ recognitions කීපයක්ම තියෙන විශ්වවිද්‍යාලයක්. ඉතින් ඒකේ විශ්වවිද්‍යාල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ ලියාපදිංචි recognition letter එක අපි මේ PDF එකේ සඳහන් කරලා තියෙනවා. මේ PDF එක ඔයගලන්ට ලැබෙයි. ඒත් එක්කම තියෙන අනිකුත් recognitions උත් මේ PDF එකේ දාලා තියෙනවා. මේක ගැන මම වැඩි දුර ඔයගලන්ට කියන්න යන්නේ නැහැ. ඔයගලන්ට කියවුවාම තේරෙනවා ඔයගලන්ගේ වටිනා කාලය නාස්ති කරන්න මේ දරදී මම ගන්නෙ නැහැ. CPD accreditation එකේ දාලා තියෙන විශ්වවිද්‍යාලයේ තමයි ඔයගලන්ට මේ ඩිප්ලෝමා එක ලැබෙන්නේ.
ඉතින් මෙතනදී ඇයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඩිප්ලෝමා එක මේක through අප්ග්‍රේඩ් කරගන්න ඕනේ කියලා අහුවොත් එහෙම key insight හතරක් තියෙනවා. අංක එක තමයි දැන් government teaching vacancies open කරලා තියෙනවා. ඉතින් මේකෙදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිටුවේ සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් මනෝවිද්‍යාව හා උපදේශනීය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තියෙනවා නම් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් ඒ ටීචින් ගැසට් එක දකින්න ඇති. ඒ වගේ ඉස්සරහට රේල්වේ ගැසට් කරාම තැපැල් දෙපාර්තමේන්තුවට ගැසට් කරාම ඒ වගේ රාජ්‍ය දෙපාර්තමේන්තු වලට රාජ්‍ය ආයතන වලට ගැසට් කරාම මේ වගේ UGC recognized යුනිවර්සිටි ඩිප්ලෝමා එකක් තියෙන එක ඕනේ කියන ක්‍රයිටේරියා එක ආපු හැම වෙලාවකම ඔයගලන්ට ඒකට ඇප්ලයි කරන්න පුළුවන් වෙනවා. කොහොමද ඉස්සරහට එහෙම තමයි ගන්න. ඊට පස්සේ government and private sector jobs වලදී දැන් ඕන තරම් රොසෙල් වේවා මිස්ටර් ධම්මික පෙරේරා කම්පනීස් වේවා මේ හැම එකටම සුසුකම් විදියට ඒගොල්ලෝ UGC recognized university diploma එකක් තියෙන්න ඕන කියන ක්‍රයිටේරියා එක 2025 ඉඳලම ගෙනත් තියෙනවා. ඒ වගේම ඒ කම්පනීස් වලට salary increasements උත් මේ UGC recognized university diplomas වලට හම්බෙනවා. ඒ වගේම overseas employments ගත්තාම මේ විශ්වවිද්‍යාලය World Education Service එකේ recognized විශ්වවිද්‍යාලයක්. ඉතින් ඔයගොල්ලන්ට පිටරට ගිහිල්ලා ඩිග්‍රී එකක් වගේ කරන්න ඕන නම් මේ ඩිප්ලෝමා එක through apply කරන්න පුළුවන්. ඒ වගේම මේක through ඩිග්‍රී එකට ගිහිල්ලා ඒ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා මාස්ටර්ස් වලට යන්න පුළුවන්. and SITC campus එකේ මේ ඩිප්ලෝමා එකට අපි ඔයගලන්ගේ අවුරුදු 3ක ඩිග්‍රී එක අවුරුද්දක්ම නිදහස් කරනවා. එතකොට ඔයගලන්ට අවුරුදු 3ක ඩිග්‍රී එකක් අවුරුදු 2කින් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම SITC සරසවිය තමයි උපාධියේදී පාඨමාලා ගාස්තු අඩුම උපාධිය ලබා දෙන්නේ. එතකොට ඒකත් වාරික 24කින් ගෙවන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ ඩිප්ලෝමා එකට අමතරව ඔබට ඍජු උපාධි මාර්ගයකුත් විවෘත වෙනවා. ඊට පස්සේ ඔයගලගේ ප්‍රොෆෙෂනල් ක්‍රෙඩිබිලිටි එක අර මම උඩි කියපු කරුණු තුන ඔස්සේම මේ තුලින් වැඩි දිනු වෙනවා. මම මේ ගැන වැඩි කතා කියන්නේ නැහැ. මොකද ඔයගලන්ගේ කාලය නාස්ති වෙන නිසා මේ PDF එක ඔයගලන්ට ලැබිලා ඇති. ඔයගලන්ට මේක කියව ගන්න පුළුවන්. සහ මේ ඩිප්ලෝමා එකේ සර්ටිෆිකේට් එක අපි ඔයගලන්ට අරන් දෙන්න මාස 2කමාරක කාලයක් ගන්නවා. ඇප්ලයි කරලා මොකද මේ සර්ටිෆිකේට් එක මේ ලංකාවේ print කරන්නේ නැහැ. PSB යුනිවර්සිටි එක throughම එන නිසා අපි කෙනෙක් යවලා තමයි ගන්න. so ඔයගලන්ට 2.5 months වලින් ඔයගලන්ගේ සර්ටිෆිකේට් එක ලැබෙයි. මෙතනදී ඔයගොල්ලෝ රුපියල් 8000ක් ගෙවන්න ඕන. ඒ process එක මම පල්ලෙහාදී පැහැදිලි කරන්නම්. ඉතින් ඔයගලන්ට document submit කරන්න තියෙනවා. ලොකු දෙයක් නෙමෙයි. ඔයගලන්ගේ identity card එකේ front and back photos උයි ඔයගලන්ගේ දැනට තියෙන certificates උයි. certificates කියලා ගත්තාම SIT සරසවියේ ඩිප්ලෝමාවක් නම් එහෙමයි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් මම නම් කියන්න කැමති නැහැ. නමුත් IMBS campus ඊට පස්සේ LPAC campus SDTI campus මේ campuses තුන අපි අපේ umbrella එකක් තියෙනවා SDFL කියලා. අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වෙන SDFL එක. මේකේ recognized campus ඒගොල්ලොන්ගේ කැම්පස් එකෙන් අපේ ඩිප්ලෝමාස් වගේම තමයි ඒගොල්ලන්ගේ ඩිප්ලෝමාස්. එතකොට ඒ තුනෙන් එකක ඔයගොල්ලෝ ඩිප්ලෝමා කරලා තිබ්බනම් ඒත් මේක ක්ලේම් කරන්න පුළුවන්. සහ BCAS eSoft වගේ කැම්පස් වලත් පුළුවන්. ඉතින් ඔයගොල්ලෝගේ සර්ටිෆිකේට් එක අපිට ඉදිරිපත් කරන්න ඒක through පුළුවන්. සහ PSB umbrella එක යටතේ තියෙන කැම්පස් එකක් නම් ඒකෙත් පුළුවන්. so අපිට සර්ටිෆිකේට් එක අපි WhatsApp number එකට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ අපි කියන්නම් මේක ඔයගලන්ට ඩුවල් ක්වොලිෆිකේෂන් කරගන්න පුළුවන්ද බැරිද කියලා. ඊට පස්සේ අපි වෙරිෆිකේෂන් එකට දානවා. ඊට පස්සේ ඔයගලන්ගේ රෙජිස්ට්‍රේෂන් එක ප්‍රොසෙසින් එක සර්ටිෆිකේට් එක මේ විදිහට සති 10ක් ඇතුළත ඔයගලන්ගේ සර්ටිෆිකේට් එක ඔයගලන්ට ලැබෙයි. මේක අපි ගෙදරටම ස්පීඩ් පෝස්ට් ඔස්සේ යවනවා. ඉතින් මේ රික්වයර්ඩ් ඩොකියුමන්ට්ස් එක තියෙන්නේ මම කලින් කිව්වා ඔයගලන්ට. ඉතින් මේ දේවල් ඔයගලන්ට notes on 1518 6736 කියන නම්බර එකත් එක තමයි කටයුතු කරගන්න වෙන්නේ. දැනටමත් ඔයගොල්ලෝ මේ PDF එක ගන්න නැතේ නම්බර එකේ. එතකොට මේක තමයි ඔයගොල්ලන්ට ලැබෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. මේක තමයි ඔයගොල්ලන්ට ලැබෙන සර්ටිෆිකේට් එක. මේකට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ රෙකග්නයිස් ලියුමකුත් ඔයගොල්ලන්ගේ ගෙදරටම හම්බෙනවා. මෙතනදී පාඨමාලා ගාස්තුව සාමාන්‍යයෙන් $150ක් විතර වෙනවා. ලංකාවේ සරල රුපියල් 46000ක් වගේ. නමුත් මේක ඔබ ගෙවිය යුතු නැහැ. ඔබ දැනටමත් පිළිගත් ආයතනයකින් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරලා තියෙන නිසා. එතකොට ඔබ සර්විස් ෆී එක විතරයි ගෙවන්න ඕනේ. ඒක $26යි. ඒක ලංකාවේ සල්ලි රුපියල් 8000යි. එතකොට ස්පීඩ් පෝස්ට් එකත් අපි නොමිලේ ඔයගලන්ට ලබා දෙනවා. මොකද මේ රුපියල් 8000 ඇතුළත රුපියල් 350ක ස්පීඩ් පෝස්ට් එකත් අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ රුපියල් 8000ක් විතරයි ගෙවන්න ඕන. ඒක අපි මයි මාසේ 4 වෙනිදා ඉඳලා මයි මාසේ 11 වෙනිදා වෙනකන් ඇප්ලිකේෂන්ස් ගන්නවා. 11 වෙනිදාට කලින් ඔයගොල්ලෝ සල්ලි ගෙවලා අපිට WhatsApp කරන්න ඕන. ඊට පස්සේ 12 වෙනිදා අපි යුනිවර්සිටි එකට සබ්මිට් කරනවා. අපි ඔයගලන්ට මයි මාසේ 23 වෙනිදා වෙද්දී
මේ සර්ටිෆිකේට් එක අරගෙන දෙනවා. මාර්තු 11ට කලින් ඔයගොල්ලෝ සල්ලි ගෙවන්න ඕන. එහෙම තමයි තියෙන්නේ. ඔන්ලයින් සල්ලි ගෙවන්න පුළුවන් ඕනෑම කාඩ් එකකින් ඒක ගෙවුවනම් මේ නම්බර් එකට WhatsApp කරන්න. එතකොට මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට ගෙවන්න පුළුවන්. එතකොට වීසා කාඩ් එකකින් සම්පත් බැංක් එකකින් හෙළකුරු එකකින් ඕන එකකින් මේ ලින්ක් එක ප්ලේ කරලා ගෙවන්න පුළුවන්. මේක සෙන්ට්‍රල් බැංක් අප්‍රූව්ඩ් ලින්ක් එකක්. ඒ වගේම ඔන්ලයින් ගෙවන්න බැරි ළමයින්ට ලංකා බැංකුවෙන් සම්පත් බැංකුවෙන් හෝ කමර්ෂල් බැංකුවෙන් හෝ මාර්ජින බැංකුවෙන් SITC කැම්පස් ගිණුමට ගෙවලා ස්ලිප් එක දාන්න පුළුවන්. ස්ලිප් එක දැම්මට පස්සේ 11 වෙනිදාට කලින් දාන්න ඕන. ඔයගොල්ලන්ට රිෆරන්ස් නම්බර් එකක් දෙනවා. ඒ රිෆරන්ස් නම්බර් එකයි ෆෝම් එකක් දෙනවා. මෙන්න මේ ෆෝම් එක දෙන්නේ. ඒක ඔයගොල්ලෝ ෆිල් කරන්න ඕන. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. ඉතින් SITC සරසවිය ගැන තියෙනවා. SITC සරසවි හෙඩ් ඔෆිස් එක කොළඹ එක තියෙන්නේ. ඊට පස්සේ ගම්පල ඩිජිටල් කටයුතු ශාඛාව තියෙනවා. ගම්පල ඩිජිටල් කටයුතු පිළිබඳ ශාඛාව through තමයි ඔයගොල්ලන්ගේ මේ ඩුවල් ක්වොලිෆිකේෂන් වලට කටයුතු ටික වෙන්නේ. ඒ වගේම අපේ ඩුබායි ශාඛාවක් තියෙනවා. සාජාල් මජස්ටු වල. ඉතින් ඒ විදිහට තමයි SITC කටයුතු සිදු වෙන්නේ. මේකට මම ඇත්තටම ලොකු වෙලාවක් ගත්තේ නැහැ. මම මේ වීඩියෝ එක විනාඩි 10 අරගෙන තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව තවත් ඔයගලන්ට කරුණු ඕන නම් අපේ WhatsApp support team එකට message එකක් දාන්න පුළුවන්. ඒක through ඔයගලන්ට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ hotline එකට call කරන්න පුළුවන්. කෙසේ වෙතත් මේක golden opportunity එකක්. අපි ඊළඟ අවස්ථාවක ඊළඟ පාර මේකට intake එකක් ගන්නෙ නැහැ. අපි අනිවාර්යෙන් 11 වෙනිදා මේකට intake එක close කරනවා. ඉතින් ඔයගොල්ලෝ ගාව තියෙන campus diploma එක UGC recognized university diploma එකක් විදියට dual qualification කරගන්න මේක හොඳ chance එකක්. මේ chance එක miss කරගන්න එපා. මොකද ඉස්සරහට ලංකාව තුළ සෑම මූර්තියකටම වගේ මේ වගේ qualification එකක් ඉල්ලනවා. ඒ වෙද්දී ඔයගොල්ලන්ට ලබා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙයි. සහ මේකට කාලෙකුත් යනවා සර්ටිෆිකේට් එක එන්න මාස දෙකමාරක් වගේ යනවා. ඉතින් ඔබට මේ ලබා දෙන කාලයේදීම ක්ලේම් කරගන්න පුළුවන් වෙන කියලා ඉල්ලා සිටිනවා. ඉතින් සුබ දවසක්. ආයුබෝවන්. අස්සලාමු අලයිකුම්. තෙරුවන් සරණයි. කඩවල් තුනේ වණකම් ජේසු පීටයි. පරිස්සමෙන් ඉන්න. මේ ගැන වෙන මොනවා ගැටලු තියෙනවා නම් අපිට WhatsApp message එකක් දාන්න. good luck.